ආයුබෝවන් මම මගේ මෙම නාලිකාවට ඔබ ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඒකම මම මුලින්ම ඔබෙන් ඉල්ලා හිටනවා මෙම වැඩසටහන අවසන් වෙනතුරු නරඹන්න. සමහරට ඔබ කෙලින්ම මෙම වැඩසටහන සම්බන්ධ වෙන්නත් පුළුවන්. වක්‍රව සම්බන්ධ වෙන්න පුළුවන් කෙලින් සම්බන්ධ නොවි. කෙලින් සම්බන්ධ නොවන කට්ටියට පවා මේ ඉතාම වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන ආකාරය මම අවසාන විග්‍රහයේදී කියන්නම්. ඔය අයගේ ජීවිත ගොඩනගා ගන්න හුඟක් දේවල් මෙම වැඩසටහනෙන් ඔබට ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මෙය හැමෝම අවසන්තුරු අසන්න. ඒකම මම ඉල්ල හිටනවා මගේ මෙම නාලිකාව මේ මොහොතේම අමතක වෙන්න කලින් subscribe කරලා bell icon එක ඔබන්න. එතකොට තමයි ඔබේ ජීවිතය ගොඩනගන්න උදව් වෙන වැඩසටහන මම අප්ලෝඩ් කරාම ඔබට බලන්න හම්බෙන්නේ. ඒ නිසා අමතක නොකර මේ මොහොතේම මෙය subscribe කරන්න. මම මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ අපූර්ව අත්දැකීමක්. අපූර්ව අත්දැකීමක්. මේ අත්දැකීම මොකක්ද කිව්වොත් එහෙම මීට කලකට ඉහත ඊ타මත්ම දිලිඳුකමින් ඊ타මත්ම දුප්පත් ජීවිතේ අමාරුවෙන් ගැට ගහගත්ත. එදිනදා කුලී වැඩ කරලා ජීවත් වුණ කාන්තාවන් සමූහයක්. ඔවුන්ගේ දරුවන් පාසල් වලින් ප්‍රශ්නයක් වුණා. මරණයක් මගුලක් උත්සවයක් ගන්න වුණාම ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ වගේ දේවල්දී ගිනි පොලියට ගන්න සිද්ධ වුණා. උන්ට යම් ස්වයං රැකියාවක් කරන්න පවා බැංකුවකට ගිහිල්ලා ණය මුදලක් ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ණය මුදල් හම්බුනේ නැහැ. කොහොම හරි රුපියල් 200ක් 400ක් ඉතිරි කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ උන්ට. උන් එදිනදා හම්බ කරන වැඩෙන් තමයි ජීවත් වුනේ. සමහර දාට වැඩ තියෙනවා, සමහර වැඩ නැහැ. ඒ නිසා අන්තිම දුක්ඛිත ජීවිතයක් ගත කරපු කාන්තාවන් පිරිසක්. කාන්තාවන් පිරිසක් කොට අවසාන විග්‍රහයේදී කාන්තාවන් 3000ක් මම නිකන් හිතන්නකෝ. කාන්තාවන් 3000ක් පමණ. තාම දිලිඳු ජීවිතයක් ගත කළා. ඔවුන්ට ලෙඩක් දුකක් වුණාම පවා බෙහෙතක් ගන්න ෆාමසි එකෙන් සල්ලි තිබෙන තත්ත්වයක් තිබුණා. නමුත් මේ අය පසු කාලක සාමූහිකව එකතු වෙලා කුඩා කණ්ඩායම් හැදිලා ඒ කණ්ඩායම් විශාල කණ්ඩායම් වලටපත් වෙලා ලොකු වැඩසටහනක් දියත් කළා. කොහොමද කිව්වොත් මේ වෙන විට ඒගොල්ලන් අරමුදලක් ගොඩ නැගුවා. ඒසි වැඩක් නෙවෙයි මේක. හිතන්නකෝ. මේ කට්ටිය දැන් ඒ අරමුදලෙන් ඉතා සුළු පොලියට, ගිනි පොලිය නෑ දැන්. ඒක නැවතිලා තියෙන්නේ. සුළු පොලියට ණය අරගෙන තමන් යම් ව්‍යාපෘති කරනවා. තමන්ගේ ගේ දොර හදා ගන්නවා. දරුවට පාසල් යන්න අවශ්‍ය උපකරණ ලබා ගන්නවා. ජීවිතේ හුඟක් පහසු කරන් ඉන්නේ. හිතන්නකෝ කොහොමද කියලා. ඉතින් මේ කාන්තාවන් ඇත්තටම පුදුමාකාර වාසනාවන්තයි. මේ කාන්තාවන් තමන්ගේ දුප්පත්කම පිළිබඳව යම් දවසක දැනුවත් වුණා. ඒකෙන් මිදෙන්නේ කොහොමද කියලා දැනුවත් වුණා. දැනුවත් වෙලා ගමින් ගම කුඩා කණ්ඩායමට ගොනු වෙලා මේ කුඩා කණ්ඩායම් ප්‍රමාණය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3කටම ව්‍යාප්ත වුණා. වැලිගම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, වැල්විටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, ඒ වගේම අකුරස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය. මෙම කොට්ටාස වලට ව්‍යාප්ත වෙලා මේගොල්ලන් දැන් විශාල සංවිධානයක් හැදිලා තියෙනවා. මේ බලන්න මේගොල්ලන් දැන් හැම දෙයකටම ගිනි පොලියට ගන්නේ නැහැ. තමන්ගේ අවස්ථාවෙන් ඉටු කරගන්න, ස්වයං රැකියාවක් කරන්න, ගේ දොර අලුත් වැඩියා කරගන්න. ඒ හැම දෙයකටම මේ බැංකුවක් නෙවෙයි මේ අරමුදලක් හදුවා. ඒ අරමුදලෙන් ණය අරගෙන තමයි ජීවත් වෙන්නේ. ණය අරගෙන දියුණු වෙලා දැන් එදා තත්ත්වය දැන් ඇත්තෙම නැහැ. දැන් ඊටාම සුඛිතමද නෙවෙයි හොඳින් ජීවත් වෙනවා. හොඳින් ජීවත් වෙනවා. ඉදිරියටත් හොඳින් ජීවත් වෙයි. සමහරු විශාල වශයෙන් හොඳ මාර්ගකට යොමු වෙලා ලක්ෂ 5 දක්වා ණය ගැනීමේ හැකියාව ඇති වෙලා තියෙන ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ ලක්ෂ 5 දක්වා ණය ගත්ත කට්ටිය ඉන්නවා. කියන්නේ 100 ගණනක් මේකෙන් ප්‍රයෝජන ගන්නවා, ප්‍රතිලාභ ලබනවා. ඒ ප්‍රතිලාභ ලබන තත්ත්වෙල මේක ගොඩනැගිලා දැන් මේ වෙනකොට තියෙනවා. මම කතා කරන්නේ 2025 සැප්තැම්බර් මාසයේ අන්තිමේ. මේ වෙනකොට තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මේ තත්ත්වය උදා වෙන්න කලින් මේගොල්ලෝ ජීවත් වුණේ කොහොමද කියන එක යන්තමනකින් දැනගන්න පුළුවන්. මේ සංවිධානයේ මුල්ම සමාජිකාවක් ඒ ගැන කියනවා. අපි ඒක අහලා ඉඳිමු. මගේ නම ධනවති. මම නිව්දයාබොක්ක ගම්මානයේ ප්‍රජාසත්ත්ව සංවර්ධන අරමුදලේ සමාජිකයෙක් හැටියට කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ තියෙන තේ ආර්ථිකය සියලුම දෙනාම කුලී වැඩ කරමින් තමයි ජීවත් වුනේ. තේ ඉඩකඩම් වැඩි තියෙන අයගේ වතුල කුලී වැඩ කරමින් තමයි ජීවත් වුනේ.
අපි ඉතින් මේ අපිට ඒ ලැබෙන ආදායම මදි අපි බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. ඒ කාලය තුල අපේ මේ විපරකාරක වැඩසටහන අපේ ගම්මානයට ආවා. ඇවිල්ලා සර් කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට මේ ඉඩ කඩන් තියෙනවා. මේවා ඇයි කැලේ වෙලා තියෙන්නේ. ඒවා මොකද එලිපෙහෙලි කරගන්නේ නැත්තේ කියලා කතා කරාම අපි කිව්වා ඉතින් අපිට ඒවා වැඩ කරන්න ගියොත් අපිට එදා දවස කන්න නැහැ. ඒකට ඒ කණ්ඩායම අපි හැම සතියෙම ශ්‍රම හුවමාරුව පටන් ගත්තා. ඒ ශ්‍රම හුවමාරුවත් ඊළඟට අපි ශ්‍රම හුවමාරුව කළා පැයක් විතර සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන ඒ වෙලාවට අපේ පැවැත්ම සඳහා අපි රුපියල් 2ක අරමුදලක් එකතු කරා. එහෙම එකතු කරගෙන ශ්‍රම හුවමාරුවෙන් අපේ තියුණු ඉඩකඩම් සියලුම දෙනාගේ ඉඩකඩම් අපි සියලු දෙනාගේම ඉඩකඩම් සුද්ධ කළා. ඒ අතරතුරට අපි තේ තවාණක් දෑවා. දාලා අර අපිට කාණු කපන්න විතරයි අපි කාන්තාවන්ට බැරි. අපි ඒ කාන්තාවන්ගේ සාම්පුරුෂයෝ ටික එකතු වෙලා ඉඩමෙතේ කාණු කපාගෙන ඊළඟට අපි තේ ඉඩම් වගා කරගත්තා. ඒ වගා කරගෙන හිටියට අපිට ඒකට පොහොර දාන්න සල්ලි නැහැ. ඊට පස්සේ අර අපි රුපියල් 2ක් එකතු කරපු අරමුදල තිබුණා. ඒකෙන් පොහොර ගෙනල්ලා අපි පොහොර දාලා අපේ තේ ඉඩම් මේ සාර්ථකව කරගත්තා. ඒ කාලේ වෙනකොට අපේ මහත්තයත් කරේ කුලී වැඩ තමයි. ඉතින් අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණු ඒ කාලේ අපිට මේ විපරකාරක වැඩසටහන ගම්මානයට ආපු නිසා අපිට ඉඩම් වවාදිගා කරගන්න පුළුවන් වුණා. අපිට ගෙවල් දොරවල් හදා ගන්න පුළුවන් වුණා. අපේ ළමයින්ට උගන්වන්න පුළුවන් වුණා. ඒ වගේ අපි දැන් ඒ ප්‍රදේශයේ ඉන්න අපි දුප්පත්ව හිටි සියලු දෙනාම දැන් යම් කිසි මට්ටමකට ඇවිල්ලා ඉන්නවා. ඒ අතරතුර තමයි මම මේ විපරකාරක වැඩසටහනේ මැදිහෙක් කරුවෙක් හැටියට ගම්මානයක කටයුතු කරා. මම වැඩ කරේ මහහේන ගම්මානයේ. ඔබ හිතන්න කාන්තාවන් 3000ක පවන සංවිධානයක් එකමුතුකම. කාන්තාවන් 3000ක් කියවම මව්වරු එහෙම නැත්නම් දියණියෝ මේ එක කාන්තාවගේ පවුලක 4 දෙනෙක් 5 දෙනෙක් ඉන්නවා කියලා ගණන් බැලුවොත් එහෙම අඩුම ගානේ 12000ක් 15000ක් අතර ගණනක් මෙම වැඩපිළිවෙලින් ප්‍රතිලාභ ලබනවා. හිතා ගන්න කොච්චර ලස්සනද කියලා මේ කට්ටිය දියුණුවෙන් පවතිනවා. අනාගතයේදී මම හිතනවා මේ සංවිධානය තුලින් කෝටිපතියන් පවා බිහි වෙන්න පුළුවන්. දැනටමත් ඒ තත්ත්වයට ලං වෙච්ච කට්ටිය ඉන්නවා. මම එයා හමු වුණා. මම ඒකට විතර ඉස්සරහට ඉදිරිපත් කරන්නම්. හැබැයි මෙවැනි සංවිධානයක් ඉබේම ඇතුණයි කියලා ඔබ හිතනවද? නැහනේ. මෙවැනි සංවිධානයක් මෙවැනි කාන්තා එකමුතුවක් ඇති කරන්න කවුරු හරි මූලික වෙන්න ඕන. කවුරු හරි කැප වෙලා වැඩ කරන්න ඕන. ඒ මූලිකයා තමයි සරත් විතාන කියන මහත්තයෙක්. ඒ මහත්තයා ඒ කාලේ රාජකාරී කළේ බොරැල්ලේ පිහිටි ග්‍රාම සංවර්ධන අභ්‍යාස පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වුණා පර්යේෂණ නිලධාරියෙක් විදිහට. මේ සරත් මහත්තයා ඒ කාලේ මේ ගමට ආවා. ඔහු සහභාගීත්ව සංවර්ධන ක්‍රමවේදය ගැන විශාල දැනුමක් තියෙන දුප්පතුන් ගැන අනුකම්පාවක් දයාවක් තියෙන මහත්මයෙක්. ඔහු ඒ පිළිබඳව ඩිප්ලෝමා කිහිපයක්ම ලබාගෙන තියෙනවා. ඔහු විශාල වශයෙන්ම පර්යේෂණ කරලා තියෙනවා. ඒ සියල්ල තුලින් ලබාගත් දැනුමත් තරම් ඔහු මේ ගමටකට ආවා. ගමකට ඇවිල්ලා ගමෙන් ගමට ගිහිල්ලා කැප වෙලා මහන්සි වෙලා තමන්ගේ දැනීම සන්නද්ධ වූ දැනීමෙන් ප්‍රයෝජන අරගෙන මේ කාන්තාවන් දැනුවත් කළා. ඒ දැනුවත් කිරීම තුළින් ඇතිවන පිබිදීමෙන් තමයි මේ කාන්තාවන් මේ ක්‍රමයට ඉස්සරහට ආවේ. මුලදී පොඩි පොඩියට උනත් පසු කාලෙක ඉතාමත්ම ඉහළ තත්ත්වයකට දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ ගැන දැනගන්න නම් අපි මේ මහත්මයාගේ කතාව අහලා ඉන්නට ඕනේ. බලමු මේ මහත්මයා. මොකද මේ මහත්මයා හරි විද්‍යාත්මකව තමයි මේක විග්‍රහ කරන්නේ. විද්‍යාත්මකව තමයි මේ මහත්මයා මේ ක්‍රියාවට අවතීර්ණ වෙලා තියෙන්නේ. මොකද ලේසියෙන් පුළුවන් කමක් නැහැනේ අන්ත දුපී දුප්පත් කෙනෙක් උඩට ගන්න. නමුත් මේ මහත්මයා හොඳට සහභාගීත්ව සංවර්ධන ක්‍රමවේදය හදාරලා ප්‍රමාණාත්මක දැනුමක් අරගෙන ඒ දැනුම උපයෝගී කරන් තමයි මෙම ප්‍රාදේශීය කොට්ටාස 3ක කාන්තාවන් 3000ක් ඒ කියන්නේ පවුල් 3000ක් පමණ ගොඩ දාන්න මැදිහත් උනේ. අපි ඔහුගේ කතාව අහලා ඉඳිමු. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 1992 අවුරුද්දේ කණංකේ ගම්මානයට මා සම්බන්ධ වුණා. කණංකේ ගම්මානයේ මූලික කරගෙන අවට ගම්මාන වලට සම්බන්ධ වෙලා මැදිහත් කරුවන් පිරිසක් පුහුණු කිරීම සඳහා
කණ්ඩායමක් මා හඳුන ගන්නවා. මේ මැදිහත්කරුවන් හඳුනා ගැනීමේදී කැපවීම, සමාජ පිළිගැනීම, සංවේදන කුසලතාවය, මානව හිතවාදී ගුණාංග පිළිබඳව මා සැලකිලිමත් වුණා. පුහුණුවේදී අපේක්ෂා කරේ ගම පිළිබඳව සැබෑ තත්ත්වය හඳුනා ගැනීම. මේදී තමන් පදිංචි ගමේම ඇවිදලා තොරතුරු රැස් කරලා පන්ති කාමරය තුල එම තොරතුරු විග්‍රහ කරගන්න. නැවත ගමට සම්බන්ධ වෙලා ප්‍රජාව සමග එකතු වෙලා ගම පිළිබඳව රැස් කරගත් තොරතුරු විශ්ලේෂණය කරගෙන යන පුහුණු ක්‍රියාවලියක් තමයි මෙතෙන්දී සිදු වෙන්නේ. එතකොට දෙපිරිසම දැනුවත් වෙනවා. මේ දැනුවත් කිරීමේ ක්‍රියාවලිය. මෙහිදී ඒ පිරිස තේරුම් ගන්නවා ගමේ බහුතරය දුප්පත් බවත් මේ බිලිඳුකමට හේතු වී ඇති කාරණා. ඒ වගේම දුප්පත් අය සමාජ අසාධාරණයට සහ නිරන්තර සූරෑකමට ලක් වෙච්ච බව. එහෙම තේරුම් ගත්ත පිරිස කල්පනා කරනවා මින් ගොඩ එන්න මිදෙන්න තියෙන එකම පාර්ගය තමයි දුප්පත් අය එකට එකතු වීම. ඒ අනුව දුප්පත් අය කුඩා සංවිධාන හැටියට ගොනු වෙනවා. ඒ කුඩා සංවිධාන අපි හඳුන්වන්නේ ගැමි සංවිධානය කියලා. ඒම එකතු වෙච්ච පිරිස මාසයකට වරක් රැස් වෙලා තමන්ගේ ශක්තියෙන් විසඳුම් ක්‍රියාකාරකම් ආරම්භ කරනවා. මෙහිදී සුළු මුදලකින් ආරම්භ කරන අරමුදල ණය ගනුදෙනු කිරීම වැනි කටයුතු ඊට යෙදෙනවා. මෙතන මේ අරමුදල වර්ධනය වීම පිළිබඳ ප්‍රමාණාත්මක අගයට වඩා බලාපොරොත්තු වෙන්නේ ඒ ණය ගනුදෙනු කිරීම තුළ ඒකල ගොඩනගා ගන්නා දැනුම, ගුරුව, විනය, සාමූහිකත්වය, එකිනෙකා අතර විශ්වාසය වැනි ගුණාංග තමයි මේකේ වැදගත් වෙන්නේ. ඒක මේගොල්ලන්ගේ යන ගමනට ඉතාමත්ම වැදගත්. මෙහෙම යන කට්ටිය මෙහෙම එකතු වෙලා මේ සංවිධානයේ මේ මාසිකට රැස් වෙනවා. ඒ මාසික රැස්වීමට අර මැදිහත්කරුවන් සම්බන්ධ වෙනවා ඒ සංවිධාන මඟ ගැන්වීම සඳහා. ඒ මැදිහත්කරුවන් නැවත ඒ මැදිහත්කරුවන් මාසිකට සැරයක් ඒ ප්‍රතිපෝෂණ සාකච්ඡාවක් අපි කලාප මට්ටමින් පවත්වනවා. ඒ කලාප මට්ටමින් පවත්වන්න හේතුව සංවිධාන 120ක් විතර ගොඩනැගිලා තියෙනවා. ඒක පහසුව සඳහා අපි කලාප 11කට වෙන් කරන් තියෙනවා. ඒ කලාප සාකච්ඡාවේදී අර මැදිහත්කරුවන් සංවිධාන පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කරලා ඒවා අපි විශ්ලේෂණය කරලා ඒක නිවැරදි වෙන්න ගන්න උත්සාහ නිවැරදි වෙන්න කටයුතු කරනවා. මේ කලාප සාකච්ඡාව වගේම ඊළඟ මට්ටම තමයි මේක අධ්‍යක්ෂක මණ්ඩලය. ඒ හැම කලාපයකින්ම එක්කෙනෙක් බැගින් අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේදී ඒ සංවිධානවල මාසික ප්‍රගතිය ඉදිරිපත් කරනවා. ඒ සංවිධාන ක්‍රියාකම් පිළිබඳව ප්‍රගතිය ඉදිරිපත් කරනවා. මෙන්න මෙවැනි ප්‍රජාමූලික ව්‍යුහයක් තමයි මේ සංවිධානය තුළ ගොඩනැගිලා තියෙන්නේ. මේ ප්‍රජාමූලික ව්‍යුහය ඒ සංවිධානයේ කළමනාකරණයට ඒ වගේම සංනිවේදනයට ඇගයුම් මෙහෙයුම් කටයුතු වලට පහසුවක් වෙලා තියෙනවා. මේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක. ඒකම කියන්න ඕන මෙම සංවිධානයේ මෙම මැදිහත්කාර කාන්තාවන්ට අමතරව මේ මුළු සංවිධානයම කටයුතු කරන්න ලේකම්වරයෙක් ලේකම්වරියක් සභාපතිනියක් ඉන්නවා. මේ තනතුරු පවා හැමදාම තියෙන ඒවා නෙවෙයි, අවුරුදු 3කට සැරයක් මහා සභාවකදී ආපහු අලුත් එක්කෙනෙක් පත් කරනවා. මොකද හැමෝටම අවස්ථාව දෙන්න ඕන හැම. ඒ ලේකම්වරිය මේ පිළිබඳව හොඳ දැනුවත්කමකින් කටයුතු කරනවා. අපි එයාගේ කතාවටත් සවන් දීලා ඉඳිමු. මෙම ආයතනයේ 11කට වෙන් කරලා තියෙනවා. කලාප 11 තුල ක්‍රියාත්මක වෙන ග්‍රාමීය සංවිධාන 110 තුල සමාජික පවුල් 3000ක් පමණ විස්සක් සිටිනවා. ඒ 3000 පුද්ගලයන් විදියට 12000 14000 ප්‍රමාණයකට ප්‍රතිලාභ ගලාගෙන යාමට සලසලා තියෙනවා. ඒකම අපේ ග්‍රාමීය සංවිධානවල පුංචි අරමුදලක් එකතු කරගෙන යනවා. මේ අරමුදල මේ වෙනකොට කෝටි 4.5ක් පමණ ප්‍රමාණයක් වෙනවා. ග්‍රාමීය සංවිධානවල එකතු කරන අරමුදලද ණය ගන්න උපයෝගී කරගන්නවා. මේව ගනුදෙනු උපයෝගී කර ගැනීම නිසා බාහිරින් වැඩි පොලියට ණය ගැනීම සම්පූර්ණයෙන් නතර වෙලා තියෙනවා. ඒ සමගම මේ අරමුදල බාහිරට ගලා ගියපු මුදල රඳවා ගැනීම තුල
ගැමි සංවිධාන තුළ කෝටි 5කට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වෙලා තියෙනවා. එම් බැලුවම ග්‍රාමීය සංවිධානය එකතු කළ මුදල හා රැස් කළ පොලී අර මුදල කෝටි 9.5ක් පමණ වෙනවා. මීට අමතරව අපේ ප්‍රජාශක්ති සංවර්ධන අර මුදලද මාසිකව මුදලක් එකතු කරන ලබනවා. හැබැයි අපි සම්ප්‍රදායික එකතු වීම රටාවලට පරිබාහිරව අපේ සංවිධානයේ තනිව පුජ්‍යලීන්ට එකතු කිරීම කරන්න බැහැ. සාමූහික ඉතුරු කිරීම තමයි සිදු කරනු ලබන්නේ. එහෙම ඉතුරු කරගත්ත මුදල කෝටි 4.5ක් පමණ වෙනවා. අපේ ගැමි සංවිධාන ප්‍රජාශක්ති සංවර්ධන අර මුදල කියන ආයතන දෙපාර්ශ්වයේම විසින් එකතු කරගත්ත සම්පූර්ණ මුදල කෝටි 14කට ආසන්න මුදලක් වෙනවා. ප්‍රජාශක්ති සංවර්ධන අර මුදලින් මගින් ණය ලබා දීම සිදු කරනු ලබනවා. මේ වෙනකොට රුපියල් ලක්ෂ 5 දක්වා ණය දීම සිදු කරනවා. ඒ 102 පොලී අනුපාතය යටතේ තමයි ණය ලබා දීම සිදු කරන්නේ. ණය ලබා දීම කරනු ලබන්නේ තේ කුරුඳු එළවලු අගාව ඉදල් නිෂ්පාදනය පාපිසි ඇඳුම් මැසීම රස කැවිලි නිෂ්පාදනය රූපලාවන්‍ය හා වෙනත් සුළු කර්මාන්ත සඳහා ණය නිකුත් කිරීම සිදු කරනවා. අපේ ආයතනයේ තියෙන සාමූහිකත්වයේ පදනම මත ණය නිකුත් කිරීම නිසා ණය අයවීම ප්‍රතිශතය 100%ක අගයක තියෙනවා. මෙම සංවිධානයේ සභාපතිනටත් ඇගේ කාර්යභාරය ගැන කෙටියෙන් යමක් කියන්න තියෙනවා. අපි එයටත් සවන් දීලා ඉඳිමු. දැනට ප්‍රජාශක්ති ආයතනයේ සභාපති හැටියට මම කටයුතු කරනවා. ඒ වගේම මැදිහත් කරුවෙක් හැටියට කටයුතු කරනවා. මැදිහත් කරු කාර්යභාරයට වඩා සභාපති ධූරයේ කාර්යභාරය වැඩි. ඒ සඳහා මම මගේ අපේ ප්‍රජාශක්ති ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම යන කටයුතු මේ වනට ඉටු කරමින් සිටිනවා. ඒ වගේම සංවිධාන ව්‍යුහයේ පවතින අන්තර් සම්බන්ධතාවය නිසා එහි පවතින මේ කළමනාකාරීත්වය මට මගේ කාර්යයට ඉටු කර ගැනීම සඳහා වඩාත් පහසුවක් වී තියෙනවා. මෙම කාන්තා පිරිස කොයිතරම් දැනුවත්ද කිව්වොත් එහෙම ඒගොල්ලන්ගේ ක්‍රියාව පිළිවෙලක් තියෙනනේ. මේගොල්ලන්ගේ සංවිධාන ව්‍යුහන් කීපයක් තියෙනවා. එකක් තමයි ගමේ සංවිධානය, ගැමි සංවිධානය. ඒකට ගමේ ඉන්න කාන්තාවන් සහභාගී වෙනවා. ඒක එච්චර ලොකු ගාණක් නෙවෙයි. තමයි 10ක් 15ක් විතර එන්න පුළුවන්. නමුත් මේගොල්ල ළඟත් අරමුදලක් තියෙනවා. සමහර සංවිධානයක රුපියල් 50000ක්, සමහර සංවිධාන 60000ක් ඒ වගේ අරමුදලක් තියෙනවා. මේ අරමුදලෙන් කරන්නේ ඒගොල්ලන් මහා සංගමයට ගිහිල්ලා ණය ගන්න නැතුව සුළු අවශ්‍ය දේවල් වලට අතමාරු වලට ණය ගන්න මෙන්න මේ සංවිධානයෙන් තමයි, ගැමි සංවිධානයෙන් තමයි. ඒක ගැමි සංවිධානය කතා කරලා කට්ටිය එකඟ වෙලා තමයි ණය දෙන්නේ. හරියට වෙලාවට මේ ණය ඒගොල්ලෝ ණය ගෙවනවා. මොකද ඊළඟ ණයත් එයාට ගන්න පුළුවන් ඉන්නේ. ඒ තරම් කාර්යක්ෂම ඉතාමත්ම හොඳ විදියට සංවිධානයක්. අනිත් එක තමයි හැම මාසෙකම නෝකරදවා මේ ගැමි සංවිධානය රැස් වෙනවා. රැස් වෙලා ඕගොල්ලන් ගැටළු සාකච්ඡා කරනවා. එතනින් උඩට ගෙනියන්න ඕන ගැටළු තෝරගන්නවා. Tamanට විසඳ ගන්න හැක් ගැටළු උඩට ගෙනියන්නේ නැහැ. අන්න ඒ වගේ පැහැදිලි දැක්මක් තියෙන විදිහට තමයි මේ ගැමි සංවිධානය වැඩ කරන්නේ. මොකද මේගොල්ලෝ හොඳට දැනුවත් කරලා තියෙන අපේ සරත් විතන මහත්තයා. ඒ වගේ මැදිහත් කරවන්න හොඳ දැනුවත් වෙන නිසා මැදිහත් කරවන්න විසින් මැදිහත් කාරණියන් විසින් මේගොල්ලෝ හොඳට දැනුවත් කරලා තියෙනවා. ඒවුණු සම්බන්ධ වෙනවා මෙම සංවිධානයේ යම් තැනකදී. මෙන්න මේක තමයි සංවිධානයේ මුල්ම පොඩිම ආයතනයේ ගැමි සංවිධානය. ඊළඟ පියවර තමයි මේගොල්ලන්ගේ කලාප සංවිධානය. මොකද මේ ගැමි සංවිධාන 100 ගණනක් තියෙනවානේ. මේ 100 ගණන පාලනය කියන්නේ මෙහෙවීමේ පහසුවට කලාප 11ට කඩලා තියෙනවා. මේ කලාප 11ට සම්බන්ධ වෙන්නේ ගැමි සංවිධානයේ නායකයන්. ගැමි සංවිධාන නායකයන් තමයි කලාප සංවිධාන සහභාගී වෙන්නේ. මේ කලාප සංවිධානය හැම මාසෙකම රැස් වෙනවා. ඒ රැස් වෙලා ඔවුන්ගේ ප්‍රගතිය ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඔවුන්ගේ ප්‍රගතිය පිළිබඳව ඔවුන්ගේ පැමිණීම ගැන පවා විමසනවා. ඔවුන් ණය දීපු ප්‍රමාණය මේ මාසයේ තුනේ කාලය තුල ඒ ණය අයවීම ප්‍රමාණය ඒව පිළිබඳව සාකච්ඡා කරනවා. ඊළඟට ඉදිරියේදී ණය ගන්න මොනවද ඕන කරන්නේ, කාටද ණය ඕන කරන්නේ, ඒ පිළිබඳව උඩට ගෙනියන්න අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඒ වගේම අවශ්‍ය නම් මේගොල්ලන්ට අවශ්‍ය දැනුමක් ලබා දෙන ඒ ව්‍යාපෘතීන් ගැන. ඒ වගේ තත්ත්වයකින් තාමත්ම සංවිධානගතව තමයි මෙම දුවන්නේ. තාම විනිවිද බවයි.
මොකද මේ කලාප සංවිධානයේදී කතා වෙනවා පැමිණීම, ණයගත් ප්‍රමාණය, ණය ගෙවන ප්‍රමාණය, ණය ගත්තේ කාටද, ණය දුන්නේ කාටද, මේ ඔක්කොම කතා වෙනවා. ඒ නිසා බොහොම විනිවිදභාවයෙන් මෙම දැනුම මුළු ගමේම ගලා යනවා. මුළු ගමම දන්නවා තමන්ගේ සංවිධානය මොන වගේද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ තරම් සංවිධානාත්මක විනිවිදව මේ කාන්තාවන් මේ කාන්තාවන් කොයිතරම් දැනුවත්ද කියලා බලන්න. ඊළඟ එක තමයි මෙම මං කියපු කලාප සංවිධානවල සභාපති හෝ ලේකම් හෝ කට්ටිය කාර්යාලයේ රැස් වෙන ඔක්කොම සියලුම මැදිහත් කාරණයන් සහ කාර්යාලයත් එක්ක රැස්ලා සාකච්ඡා කරනවා. ඒ කලාපවල තියෙන ප්‍රගතිය, කලාපවල තියෙන ගැටලු, ඒව විසඳ ගන්න ක්‍රමය ඕනම සාකච්ඡා කරනවා. මේක මේ උඩින් ඉඳන් පල්ලෙහාට යන ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ. පල්ලෙහා ඉඳන් උඩට එන ක්‍රමයක්. පල්ලෙහා තියෙන ගැටලු උඩට ගෙනල්ලා පල්ලෙහායින් මේ ගැටලුවට අවශ්‍ය විසඳුම තීන්දුව කළා. ඒ ගැටලුව සාකච්ඡා කරලා එහෙම උඩට ඇවිල්ලා ඉහළින් ඒ ගැටලු විසඳා ගන්නට උදව් වෙන ක්‍රමයක් මේක තියෙන්නේ. උඩින් නියෝග කරලා පල්ලෙහාට එන ක්‍රමයක් නෙවෙයි මේක කරපන් අර කරපන් කියලා. ඒ නිසා මේක බොහොම සාර්ථක සංවිධානයක් වෙලා තියෙනවා. සෑම මාසෙකම මෙම කලාප රැස්වීම, කලාපවල කට්ටිය එකතු වෙලා කරන රැස්වීම පවතින එකම මේ සියලුම දේවල් අවසානයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය යොමු වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුව අරගන්නවා. සාධාරණ තීන්දුව හැම එකටම. තීන්දුව කියන්නේ විසඳුම් ගන්න. ණය නිකුත් කිරීම 2025 සංවිධානයේ ඉදිරියට ප්‍රගති උපරිම ණය මුදල 5000යි පොලි ප්‍රතිශතය 5%යි ණය ගෙවන්න දෙන කාල සීමාව මාසික වාරික 3යි. ජනවාරි මාසේ එක්කෙනෙකුට රුපියල් 1000ක් දුන්නා. පෙබරවාරි මාසේ 6 දෙනෙකුට 14000ක් දුන්නා. මාර්තු මාසේ දෙන්නෙකුට 6500ක් දුන්නා. අප්‍රේල් මාසේ දෙන්නෙකුට 10000ක් දුන්නා. මැයි මාසේ 3 දෙනෙකුට 8655ක් දුන්නා. ජූනි මාසේ 3 දෙනෙකුට 15000ක් දුන්නා. ජූලි මාසේ 4 දෙනෙකුට 11000ක් දුන්නා. අල්ගිරිය අරුණෝදය උපරිම ණය සීමා උපරිම 10000ක් දෙනවා. මාසික පොලිය 102යි. කාල සීමාව මාස 10යි. එයාලා ජනවාරි ඉඳන්ම මැයි වෙනකන් ණය ලබා ගත්තේ නැහැ. ජුනි මාසේ එක්කෙනෙක් 10000ක් ගත්තා. ඇල්ගිරිය පිවිතුරු උපරිම ණය සීමාව 10000යි. පොලි මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සෑම මාසයක රැස් වෙනවා. මෙම අධ්‍යක්ෂ මණ්ඩලය තමයි සංවිධානය ක්‍රියාත්මක කිරීමේ සහ මෙහෙයීමේ බලය ව්‍යවස්ථාවෙන්ම පැවරලා තියෙනවා. මෙහිදී සාකච්ඡාවට ගැනෙනවා මූල්‍යමය තත්ත්වය. එය කළමනාකරන ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධ අනුමැතිය ලබා දෙන්නේ මෙම අධ්‍යක්ෂ මණ්ඩලය තුලින්. ඒකම ඉදිරි සැලසුම් මොන වගේ විය යුතුද කියන එකත් සාකච්ඡා කරනවා. ප්‍රගතිය ගැන සාකච්ඡා කරනවා. මොකද මෙතෙන්ද කලාප මැදිහත් කරුවන්ද කලාපයේ නායකින්ද සම්බන්ධ වෙන නිසා. ඒකම පල්ලෙහායින් තියෙන විසඳාගත නොහැකි ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා උදව් කරනවා මෙම අධ්‍යක්ෂ මණ්ඩලය මගින්. මේ මාසිකව රැස් වෙන අතර මෙම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හැම විටම අලුතෙන් අවශ්‍ය නම් යම් නීතියක් අනපනතක් ප්‍රීතියක් එය පැනවීමේ බලයක් තියෙන්නේ මෙම අධ්‍යක්ෂ මණ්ඩලයට. මේ වන විට වැලිකම ප්‍රජාශක්ති අරමුදල මගින් තමන් විවිධ ව්‍යාපෘති කරන අය බොහොමයක් ඉන්නවා. 100 ගාණක් ඉන්නවා. තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න 100 ගාණක් ඉන්නවා. මට දුර පළාත යන්න බැරි හින්දා මට හම්බුනේ යා හැකි දුර එයින් කීප දෙනයි. ඒ කීප දෙනාගේ වැඩ පිළිවෙල දැක්කම කතාව ඇහුවම ඔබට තේරෙවි කොයිතරම් මේක සාර්ථක වැඩ පිළිවෙලක්ද කියලා. ඒකම කියන්න ඕන මේ අවශ්‍ය දැනීම පවා ලබා දෙන්න මෙම සංවිධානය උදව් කරනවා. දැනීම නැත්තම් දැනීම ලබා ගැනීම සඳහා යොමු කරනවා. ඉතින් මේ අය එන්නම දියුණෙන පුද්ගලයන් වෙනවා, දියුණෙන කාන්තාවන් වෙනවා. මේ தත්ත්වය උදා කරන්න කැප වුණ හැමෝම ඊටාම සතුටින් ඉන්නේ. මොකද හැමෝම දන්නවා තමන් ඉස්සර හිටියේ කොහමද, දැන් ඉන්නේ කොහමද කියලා. අපි අහලා බලමු මේව ස්වයං රැකියා කරන අය කියන්නේ මොනවද, ඒගොල්ලෝ කරන්නේ මොනවද කියලා. ඒක වැදගත් වෙනවා ඔබට. මම අවසානයේ විග්‍රහ කරන්නම් මේ මුළු වැඩසටහනේම ඔබට පුද්ගලිකව තියෙන වැදගත්කම මොකක්ද කියලා ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. මගේ නම ඩී.කේ. සුදර්ශනී, වර්ගපිටිය ගාමසේව වසමේ. මම 2018 වර්ෂයේ ඉඳලා ප්‍රජාශක්ති සංවර්ධන අරමුදල වැලිගම බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා. 2018 වර්ෂයේ තමයි මම මුලින්ම රුපියල් 10000 ණය මුදල අරගත්තේ. ණය මුදල අරගෙන මම මුලින්ම කරේ සුරතල් මසුන් නිෂ්පාදනය.
නිෂ්පාදනය කළ අලවිය සහ තොග වශයෙන් කඩවල් වල දැමීම. ඊට පස්සේ මම එක වාරික වශයෙන් නිසි ආකාරව ගෙවලා 2019 අවුරුද්දේ 25000 ණය මුදල් ලබා ගත්තා. ඒ 25000 ණය මුදල් ලබාගෙන මහා පරිමාණයෙන් සිදුරු මසුන් ව්‍යාපාරය කරගෙන ගියා. ටැංකි ලොකු ටැංකි හදලා ඊට පස්සේ අපේ මුරුතු වෙල ජලාශයෙන් මාළු තොග ගණන් ගෙනල්ලා මේ තොග විදියට බිස්නස් කරගෙන ගියා. ඊට අමතරව මම ඊට පස්සේ ලක්ෂ ණය මුදල ගත්තා සුබ සාධන යෝජනා ක්‍රමය යටතේ. සුබ සාධනය බැඳිලා ලක්ෂයක ණය මුදලක් කරගෙන අපි මමත් මහත්තයත් එකතු වෙලා ඉදල් නිෂ්පාදනය කරගෙන යනවා. ඒකට මේ අපිට ඉඩ පහසුකම් තිබුණාට නිෂ්පාදනය කරන්න තැනක් තිබුණේ නැහැ. හින්දා මම ඒ ලක්ෂ ණය මුදල අරගෙන ගොඩනැගිල්ලක් හදාගත්තා. ගොඩනැගිල්ල හදාගෙන ප්‍රජාශක්ති ආයතන ලක්ෂ ණය මුදල අරගෙන ගොඩනැගිල්ල හදාගෙන ඒක ව්‍යාපාරය කරගෙන යනවා දැනට. ඒකත් අපි තොග වශයෙන් සහ සිල්ලර වෙළඳසල් වලට ඉදල් නිෂ්පාදනය කරලා දෙනවා. ඊට අමතරව මම ලක්ෂ ණය මුදල වාරික වශයෙන් නිසි ආකාරව දෙපු නිසා මට ලක්ෂ 2 ණය මුදල ලැබුණා 2025 අවුරුද්දේ. ඒකෙන් මම වැසිකිලි පහසුකම් අපේ හදා ගන්න ඕන හින්දා මම මේ මුදලෙන් ටිකක් දෙව්ව එකට. ඊට අමතරව මම ජීවිත වග වැඩසටහන කරන ව්‍යවසායකෙක් විදියට පිපිඤ්ඤා, කරවිල, බණ්ඩක්කා, රාබු ඒ වගේ එළවලු තමයි මේ වගා කරලා තියෙන්නේ. ඒකට අපි රසායනික මුකුත් නැහැ. මේ ගෙදරින් හදාගන්න බෙහෙත් වර්ග ඊට පස්සේ සතුන්ගේ ආරක්ෂාවට පොලිතින් ආවරණ දාලා තමයි රසකාරක කෘත්‍රිම දේවල් නැති විදියට වෙළඳ පොළට කිසි ආකාරවල ලුටි ලබා දෙනවා. ඊට අමතරව සුබ සාධන යෝජනා ක්‍රමයෙන් නැත්තේ මගේ දරුවා එකවසරේ ගුණ ලබන්නේ. එයාට එකවසරේ ගුණ ලබන හින්දා මම සුබ සාධන යෝජනා ක්‍රමයට බැඳිච්ච හින්දා මට ඒකෙනුත් සහනයක් ලැබුණා. සුබ සාධන යෝජනා ක්‍රමයට මුදලක් ලැබුණා. ඒකෙන් මම දරුවගේ අධ්‍යාපනයටත් ඉස්කෝලේ සපත්තු ගන්නත් ඒ මුදල වැය කරා වෙනුවෙන් එතනම ලොකු හයියක් ලොකු මේ මහඟු උපකාරයක් මේ ප්‍රජාශක්ති සංවර්ධන අරමුදල කියන ආයතනයට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ගම්වල ඉන්න කාන්තාවන්ට ධීරිය ශක්තියක් වීම ගැන. මගේ නම වසන්ති සේනානායක. මම ප්‍රජාශක්ති සංවර්ධන අරමුදලට බැඳිලා අවුරුදු 24ක් වෙනවා. ඒ කාලය තුල මම ණය අරගෙන මේකේ හදාගත්තා. ඊට අමතරව අපි ආදායම් ලබා ගැනීම සඳහා ඉඩමක් අරගෙන තේවවල තමයි දැන් අපි දියුණු වෙලා ඉන්නේ. මම ඩී රේණුකා ප්‍රජාශක්ති සංවර්ධන අරමුදලෙන් රුපියල් 10000ක ණය මුදලක් ලබාගෙන මගේ තේවගාව සඳහා අවශ්‍ය පොහොර ඒ දේවල් සපයලා ඒ වැඩ කරගත්තා. දෙවැනි ණය මුදල රුපියල් 25000ක ණය මුදලක් ලබා ගත්තා. ඒකෙන් කුරුඳු වගා කරා. මේ ව්‍යාපාරය කරේ 2007 ඉඳලා අතන මෙතන හැමතැනම කුලිය දරන් තමයි කරේ. මට කිසිම තැනකින් ලෝන් එකක් අඩුතරම ඊට පස්සේ තමයි මේ ලන්දනින් ඇවිල්ලා කතා කරලා ඔයාට උදව් කරන්නම් කියලා සමිතියක් බැඳිලා අපිත් එක්ක යන් කියලා එයාලා ඊට පස්සේ අපිට මුලින් ගාස් රුපියල් 10000 ඒක අරගෙන ඉලාස්ටික් පේන් දේවගෙන ආවා. ඊට පස්සේ 25000 ගත්තා. එහෙම ඒක මේ භාගයක් ගෙනුවට අරගෙන ඊට පස්සේ 50000ක් අරගත්තා. මට කවුරුත් කිසිම දැනෙ උදව් තිබුණේ නැහැ. ඇත්තම කියනවනේ ඇත්තම ඒක තමයි. කිසිම කෙනෙක් මට උදව් කරේ නැහැ. මම විශ්වාස කරේ නැහැ කවුරුත්. මට නැගිටින්න පුළුවන් කියලා කිව්වේ නැහැ. මම ප්‍රජාශක්ති අරමුදලේ සමාජිකාවක් වෙනවා. මගේ නම MLD සුජා කුමාරි. මම ප්‍රජාශක්ති අරමුදලට සම්බන්ධ වෙලා දැනට අවුරුදු 4ක් වෙනවා. ඒ වගේම මම සහාය පුහුණුකරුවෙක් විදියටත් වැඩ කරනවා. මම ව්‍යාපාරයක් ඉදි කරලා දුන්න මගේ දුවට ඒ ව්‍යාපාරය කරගෙන යන අතරේ ෆ්‍රිජ් එකක් ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවය නිසා මම ප්‍රජාශක්ති අරමුදලෙන් ව්‍යවසායකත්ව ණයක් ගත්තා. ඒ අරගෙන මම දුවට ව්‍යාපාරය කරගෙන යන්න මේ ශීතකරණයක් අරගෙන දුන්නා. ඒ වගේම දැනට දුව ව්‍යාපාරය කරගෙන සාර්ථකව යනවා. ආනාරංජනී වන මම මාර්තු මාසේ 25000ක් ගත්තා. ඒ මගේ තේවගාව පිණිස. ඒකට ආධාර
කර ගැනීම පිණිස මේ ප්‍රජාසත්‍ය ආයතනයේ ණය මුදල් ලබා ගත්තේ. තේ පොහොර වලට ගත්තා, ඊළාට තෙල් වලට ගත්තා. තේ පොහොර වගා කරන අතරතුරේ මේ වල් වගාව මේ කරගන්න තෙල් බිනදී ගත්තා. මම IVP ලක්ෂිකා සෙරංගේ ප්‍රජාශක්ති සංවර්ධන සමිතියේ සවිය ග්‍රාමීය සංවිධානයේ සමාජිකාවක්. එතකොට සරණ සෙරංගේ මේ ආයතනයේ හිමිකාරිය තමයි මම මුලින්ම 2018 වර්ෂයේ මේ සැලොනික පොඩියට මගේ නිවසේ තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මම අකුරැස්ස නගරයේ බදු මුදලට තමයි කඩ කාමරයක් කරන් සැලොන් එක කරගෙන ගියේ. ඇත්තටම ප්‍රජාශක්ති සංවර්ධන අරමුදලෙන් මම ලක්ෂ 3ක ණය මුදලක් අරගත්තා ටවුන් එකේ ෂොප් එක පටන් ගන්න. ඊට පස්සේ ඒක ගෙවාගෙන ඉවර කරලා දැන් මට මේ ස්ථානයේ තිබුණට හැබැයි මේක සුදුසු තත්ත්වයක් තිබුණේ මට ඒක හදාගන්න ආයෙ ණය මුදලක් ගන්න ඕනකම තිබුණා. ඇත්තටම ලක්ෂ 5ක ණය මුදලක් ලබා ගත්තා මේ ඒක සඳහා. දැන් ඒක මම ගෙවාගෙන යනවා. ඇත්තටම ප්‍රජාශක්ති සංවර්ධන අරමුදල ලොකු සහනයක් මට ඒ ණය මුදල ලබා දීපු ගාන මොකෝ බදු මුදලකින් තොරව දැන් මගේම තැනක තමයි මගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. එහෙම දැනට මංගාව නයිට් ආයතනයෙන් පුහුණු වීමේ ලබනවා දරුවෝ දෙන්නේ. කලිනුත් මංගාව පුහුණු වීම ලැබලා තියෙනවා. දැනට දරුවන් දෙදෙනෙක් ට්‍රේනින් මේ ඉන්නවා මේ මගේ ආයතනයේ. ඒ වගේම මගේ සහකරුවෝ මගේ හස්බන්ඩ් මාත් එක්කම වැඩ කරනවා දැන්. එතකොට යුනිසෙක්ස් සැලොන් එකක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මම තමයි සැලොන් එකේ ලේඩීස් වැඩ කරන්නේ ඩ්‍රෙසින් පැත්ත හැම දෙයක්ම. එතකොට මගේ හස්බන්ඩ් ජෙන්ට්ස් පැත්ත රූම් ඩ්‍රෙසින් හැම දෙයක්ම මෙම ආයතනයේ කරනවා. මෙම කාන්තාවන් 3000ක් පවුල් 3000ක් විතර කළමනාකරණය කරලා ඔවුන්ගේ සුබසාධනය ප්‍රතිලාභ ණය කටයුතු ඉටු කරන්න ඔවුන්ට තැනක් ඕන. ඔවුන් වැලිගම මහවීදියේ කුඩා කාර්යාලයක් ආරම්භ කරලා තියෙනවා. මුලදී මේ කාර්යාලය සාමාන්‍ය විදියට වැඩ කළත් දැන් එය පරිගණකගත කරලා තියෙනවා. මෙම කාර්යාලයේ තරුණ මැදිහත් කරුවන් නැත්තම් නිලධාරීන් කියමුකෝ, නිලධාරීන් කියලා කියන්නේ ඒගොල්ලන් මේ මැදිහත් කරුවන්ට තමයි කතා කරන්නේ. මැදිහත් කාරිනියන් 5 දෙනෙක් වැඩ කරනවා. 5 දෙනෙක් වැඩ කරනවා. මීට අමතරව ක්ෂේත්‍රයේද ඉන්නවා මැදිහත්කාර කාන්තාවන් 11ක් 15ක් විතර. ඔවුන්ගේ කාර්යභාරය ක්ෂේත්‍රය ඇවිදලා ජනතාවගේ ප්‍රශ්න විසඳලා ජනතාව දැනුවත් කළා. ඒ සමිති අවස්ථාවට සහභාගී වෙලා රැස්වීමට සහභාගී වෙලා ඔවුන්ට උදව් වෙන එක. එතකොට මේ කාර්යාලයේ ඉන්න කාන්තාවන්ගෙන් ප්‍රධානියා තමයි කළමනාකාරිනිය. මේ කළමනාකාරණිය මුදල් සම්බන්ධයෙන් කළමනාකාරය කරන ගමම ණය දීම් ණය ආපසු අය කරගෙන මේ සියලු කටයුතු කරනවා. මේක ඉතාමත්ම පහසුවක් වෙලා තියෙනවා ඔවුන්ට පරිගණකගත කිරීම නිසා. නිකන් බලන්න 3000ක ලිපිගොනු මේ වගේ කුඩා කාර්යාලයකින් කොහොමද හසුරවන්නේ කියලා. ඒක ඉතාමත්ම විශිෂ්ටයි. මොකද මොවුන් කැපවීමෙන් වැඩ කරනවා. මානව භක්තියෙන් දයාවෙන් තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් ඉතාමත්ම ආදරෙන් වැඩ කරනවා. ඒ නිසා අපි අහලා බලමු ඒ කළමනාකරණීය මොකද්ද කියන්නේ කියලා. මෙම ආයතනයේ කළමනාකරු වශයෙන් මට මේ වගකීම් රාශියක් පැවරී තිබෙනවා. එහිදී මේ ආයතනයේ සියලු ගනුදෙනු විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමත් සංවිධානයේ මේ කුඩා කණ්ඩායම් වල අර මුදල් ගෙනවිත් බාර දෙන මුදල් ආයතනයට බාර ගැනීමත් සිදු කරනවා. මෙහිදී මේ රිසිට් ටාග නිකුත් කරන අතර ඒ රිසිට් පත සමග සමාජික පාස්පොතක් රැගෙන එනවා. ඒ පාස්පොත සටහන් කර ලබා දෙනු ලබනවා. මෙහිදී ගම් මට්ටමේ ණය ක්‍රම කුඩා පොඩි ණය ගම් මට්ටමේදී මේ ලබා ගන්නවා. ඒ නොහැකි අවස්ථාවක මේ ආයතනයෙන් රුපියල් ලක්ෂ 5 දක්වා ණය නිකුත් කිරීම සිදු කරනු ලබනවා. 100% 1 සහ 2 පොලී යටතේ ආයතනයේ ණය නිකුත් කිරීම සිදු කරනු ලබනවා. මේ ආදායම් උත්පාදන මාර්ග සඳහා ණය නිකුත් කිරීම සිදු කරනු ලබනවා. මෙහිදී 2025 ජනවාරි සිට ජූලි දක්වා ණය නිකුත් කිරීම සමාජිකින් 265 දෙනෙකුට මිලියන 23ක ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.
මෙහිදී ආයතනයේ සියලුම දත්ත මේ පද්ධතියක් කරහා සිදු කිරීම නිසා සමාජිකයින්ගේ විශ්වසනීය භාවය සහ ආයතනයේ කාර්යක්ෂම භාවය තහවුරු කිරීමට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. මෙහිදී අපේ මේ ආයතනයේ සෑම මුදල් වර්ෂයක් සඳහාම ආයතනයේ විගණනයක් සිදු කරනු ලබනවා. විගණන ආයතනයක් තෝරාගෙන අපි එම විගණනය සිදු කර අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කරෙහි අනුමැතිය ලබා ගන්නවා. සෑම මාසකම මුදල් වාර්තාව අධ්‍යක්ෂක මණ්ඩලයට යොමු කර එහි අනුමැතිය ලබා ගන්නවා. මේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපට පනවන ලද නීති රෙගුලාස් වලට යටත්ව වාර්ෂිකව කාර්තුමය මේ වාර්තා සපයනු ලබනවා. මෙහිදී අපගේ කාර්යයන් ඉහළ අගයක පවත්වාගෙන යන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඔබ දැනටවත් දන්නවා ඇති මෙම කාන්තා සංවිධානයේ ස්වයං රැකියාවලට දෙන ණය මුදල් වලට අමතරව නොමිලේ පාසල් දරුවන්ට පාසල් පොත් ගන්න ආධාර දෙනවා. මරණයකදී මරණයට ආධාර කරනවා. මගුලකදී සහනදාර ණයක් ගන්නට පුළුවන්. ලෙඩකට දුකකදී පිහිට වෙනවා. මේවයි ගොඩාක් ප්‍රතිලාභ මේ ආයතනයේ තියෙනවා. ඉතින් මේ ගැන කියද්දි මම ඔබට කියන්න ඕන මෙහි වැදගත්කම මොකද්ද ඔබට තියෙන කියලා. මේ සංවිධානයේ ඉන්න කට්ටිය නම් දන්නවා මේ වැදගත්කම, මේ වැඩසටහනේ වැදගත්කම. නමුත් මේ සංවිධානයේ නැති අයට මොකද්ද මේන් ගන්න පුළුවන් පාඩම කියන එක. මම දන්නවා මේ නැති අයට අවශ්‍ය නම් මේ වැලිගම ප්‍රදේශයේ මේකට එකතු වෙන්න පුළුවන් කාන්තාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැති අයට මේකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ප්‍රධාන දේ තමයි Tamanට අත්මුදලක් නැත්නම් ණයක් අරගෙන එපා ඉදියුණු වෙන්න. ඒ නිසා ගිනි පොලියට නැතුව ණයක් ගන්න ක්‍රමයක් හොයාගන්න එක ප්‍රධාන දේ. දෙවෙනි එක තමයි ගන්න ණය විනාශ කරගන්න නැතුව ඒ කාර්යයට වදවලා ආයෝජනය කරලා ඒකෙන් අඩියෙන් අඩිය උඩට එන එක. දැන් මේ කාන්තාව රුපියල් 10000 ණය ගන්නවා, ඒක ගෙවනවා 25000 ගන්නවා, ඒක ගෙවනවා ලක්ෂ ගන්නවා, එහෙමයි අඩියෙන් අඩිය යන්නේ ණය ගෙවලා. ණයට පොළු තියන්නේ නැහැ, චිත් තියන්නේ නැහැ. ඒක ඔබ දැනගන්න ඕන. ඔබ පුද්ගලෙක් කෙනෙක් වුණත් ණයක් ගත්තොත් හරියට ණය වාරයක් ගෙවන්න බැංකුවෙන් ගත්තත් වෙලාවට ණය වාරයක් ගෙවන්න. එතකොට ඔබට තවත් ණයක් ගන්නට පුළුවන්. එතකොට මේ අනිත් එක තමයි විනය. Taman තුළ සොයන් විනයක් ඇති වෙනවා. මේ කාන්තාවන් තුළ සොයන් විනයක් තියෙනවා. ඒක තමයි ණය ගත්තොත් ණය වෙලාවට ගෙවනවා. ණය ගත්තේ මොකටද කියලා බලලා ඒ වැඩේම කරනවා. ඒ වගේම අර පරිමහාගෙන මේ කටට ඉටු කරනවා. මෙන්න මේ විනයත් Taman තුළ තියෙනවා. නැත්නම් කවදාවත් කාටවත් දියුණු වෙන්න බෑ. හැබැයි මේ විනය ලබන්න පුළුවන් ඔබ මේ වැඩසටහන බලද්දී ඔබට තේරෙනවනේ මේ කාන්තාව විච්චර දුප්පත් කාන්තාව කොහොමද උඩට ආවේ කියලා. ඕන් තුළ තිබුණ අවංකභාවය, කැපවීම, විනය ඔක්කොම තිබුණා. ඒ වගේම ඕන් යම් කිසි ණයක් ගත්තොත් ඒ ව්‍යාපෘතියම යොදවනවා. ඒක කාලා බීලා විනාශ කරන්නේ නැහැ. ඒක එකක්. අනික වෙලාවට ණය ආපහු ගෙවන එක. තවත් ණයක් ගන්න බලාගෙන. ඊළඟට මේ ණය ගෙවීමේ ණය ලබා ගැනීමේදී අප වෙන්න ඉඩකඩම් තියන්නේ නැහැ නේ මේකට. අප වෙන්න අවශ්‍ය වෙන්නේ තවත් තමන්ගේ සමිතියේ කවුරු හරි 5 දෙනෙක් අප වෙන්න ඕන මෙයාට දෙන්න කියලා. එච්චරයි. ඉතින් හරි ලේසියිනේ. 5 දෙනෙක් අප වෙන්න ඕන විශ්වාසවන්ත 5 දෙනෙක්. ඒ 5 දෙනා තමයි බලාගන්නේ මෙයා ණය ගෙවනවද නැද්ද කියලා. කොහොමද ගෙවනවා මේගොල්ලන්. නමුත් මෙයා ණය ගෙවන ආකාරය අනුව තමයි ඒ අයට ණය ලබා ගන්න ලැබෙන්නේ. කොච්චර ලේසිද? නැත්තම් ඉඩම් ගස් තියන්න ඕන, අරව කරන්න ඕන, මේව කරන්න ලෝකෙනදී ප්‍රශ්නේ ණයක් ගන්න ගියාම මේක එහෙම නෑ. තමන්ගේම සංවිධානයට අවංක වෙලා තමන්ම ණය අරගෙන තමන්ම ණය වෙලාවට ගෙවනවා. තමන් වෙනුවෙන් තව තමන්ගේ සමාජිකව හිතවත් සමාජිකයන් 5 දෙනෙක් විතර කියන මෙයා ණය දෙන්න කියලා. අපි බලා ගන්නම් කියලා. ඒගොල්ලත් මෙයා ණය ගවන්න පොළඹවනවා. මෙයාට ණය ගන්න බැරි තදයක් වුණොත් ඒගොල්ලෝ එකතු වෙලා මේ ණය ඒ වාරේ ගිහලා ආපහු ඉල්ල ගන්නවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේ තාමත්ම සුහද අවංක විශ්වසනීය භාවයක් මේ අය තුළ ඇතිලා තියෙනවා. මේ නිසා ආර්ථික වශයෙන් පමණක් නෙවෙයි මේ සමාජය තුළ සමගිය සහජීවනයේ ඉතාමත්ම ඉහළින් පවතිනවා. නිකන් හිතන්නකෝ මේගොල්ලන්ගේ ගෙදරක පොඩි වැඩක් වුණාම කට්ටියම එකතු වෙනවා. කුලිය ගෙවන්න ඕනේ නැහැ. අහල පහල ඒ සමාජයේ කට්ටියම වත්ත සුද්ධ කරන්නද වෙන දෙයකටද සල්ලි නැත්තම් මෙයා ගාව ඒගොල්ලන්ට කව ඒගොල්ලෝ ඉල කරලා දෙනවා. ඒ වගේ අත්තම් ක්‍රමයට ඕනොන්ට උදව් වෙනවා. බලන්න කොයිතරම් හොඳද කියලා. පිටට යන සල්ලි තමයි ඉතුරු කරගන්නවා. හැමෝම ඒ වගේ ක්‍රියා කරනවා. ඒ වගේ සුහදතාවය සහජීවනයේ ඉතාමත් වැදගත් දෙන්නේ සහජීවනයේ ගමක රටක. ඉතින් ඒකත් මේ ක්‍රමය තුළ ඇති වෙලා තියෙනවා. මේ නිසා තමයි මේ කට්ටිය එන්නෙම දිනු වෙන්නේ. තවත් දිනු නැති ඔබටත් මේන් ගන්න තියෙන පාඩම තමයි අවංකභාවය. ණයක් ගත්තොත් ඒකට හරියටම යොදවන එක, ඒක දිනු කරන එක, වෙලාවට ණය ගෙවන එක, තවත් ණය ලබා ගන්න සුසුකම් ඇති කරන එක.
විශ්වාසය රකින්න එක, අවංකභාවය, කැප වෙන එක, මෙන්න මේ දේවල් තමයි ඔබට මේ සංවිධානයෙන් පිටායට ඉගෙන ගන්න තියෙන්නේ. ඒවා ඉගෙනගෙන ඔබත් ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න කියලා ඉල්ලමින් මම මේ වැඩසටහන අවසන් කරනවා. ඔබ සැමට සාර්ථක ජීවිත ලැබේවා. ඒකම අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා. මේ වැඩසටහන මෙතෙක් subscribe කරේ නැත්නම් මේ මොහොතේම subscribe කරලා bell icon එක ඔබන්න. එතකොට තමයි මගේ ඊළඟ වැඩසටහන ඔබට බලන්න ලැබෙන්නේ. ඔබට සාර්ථක ජීවිත ලැබේවා. ණයතුරුස් නැති, අග එකක් නැති සාර්ථක ජීවිත ලැබේවා කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයෙන් ජයම වේවා.